අර්ථය වශයෙන් සෞභාග්‍ය සම්පන්න සමුද්‍රික රටක් නිර්මාණය වේවා කියලා ශ්‍රී ලාංකික සියලු බැතිමතුන්ට සහ රටේ ජනතාවට සියලු සමෘද්ධිය ලබා දෙන වඩාත් හොඳ අනාගතයක ආරම්භය සනිටුහන් වන නවරාත්‍රී දිනයක් උදා වේවා කියා ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති නවරාත්‍රී උත්සවය හා එක්වෙමින්. විශේෂයෙන්ම දෙවියන් පිළිබඳ ශාස්ත්‍රීයත්වය සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීම අධ්‍යාපනය වෙනුවෙන් අලුත් ආරම්භයක් ලබා ගැනීම යන පරමාර්ථ මුදුන් පමුණවා ගැනීම උදෙසා අස්වනු නෙළන කාලේ මේ උත්සවය පැවැත්වෙනවා. ඒ වගේම මේ සම්ප්‍රදායට අනුව මුල් දින තුන කාලිමේනියන් වෙනුවෙන් පුද පූජා පවත්වමින් බලය වෙනුවෙන් අයදීම සිද්ධ වෙනවා. අවුරුද්ද පුරාවට යොදාගත්තු කාර්යයන් සීකරමින් ඒ දේවල් සඳහා ශක්තිය සහ ධෛර්යය ලබා දෙන ලෙසට දේව කන්නලව්ව ක්‍රියාත්මක වෙනවා. බැතිමතුන් මස් මාංශ වලින් තොරව ඊ타ත්ම ආගමනුකූලව මේ දින 9 ගත කිරීම තුළ ඒ දෙවිවරුන්ගේ ආශිර්වාදයේ පිහිට ලබා ගැනීම කරා රටටත් තමන්ටත් ජනතාවටත් සෞභාග්‍ය උදා කරලන්නට ප්‍රාර්ථනා කරනවා. අඳුරු මාර්ගයක ඇති පහන් කණුව ඒ මාර්ගයට මඟ පෙන්වනවා. ඒ ආකාරයෙන්ම මිනිස් ජීවිතයේ කරුණාව කියන පහන ඒ මිනිස් ජීවිත සමෘද්ධිමත් කරන්නට කටයුතු කරනවා. නවරාත්‍රි උත්සවය කරුණාවේ පහන හෙවත් ආධ්‍යාත්මික ප්‍රඥාවේ ආලෝකය ලබා ගන්නා දිනය. මෙය ජාතික සමගිය නිර්මාණය කරන විශිෂ්ට දෙයක්. පහන් දැල්වීමෙන් සංකේතවත් කරන්නේ මෝහය සහ නොදැනුවත්කම නැමැති අඳුර දුරු කරලා ප්‍රඥාව නැමැති ආලෝකය විහිදුවාලි. අපේක්ෂාවන්ගෙන් පිරි පහනෙහි ආලෝකයක් ප්‍රජාවන් අතර සමගිය හා සහජීවනය සෞභාග්‍ය ඇති කිරීමේ අවස්ථාව උදා කර දෙනවා. ජනතාව අතර බෙදීමක් ඇති කරන සෑම වෙනස්කමක් ඉවත් කරන මොහොතක් හැටියට නවරාත්‍රි උත්සවය සමරනු ලබනවා.